දන්නවද පෝට් සිටි ප්‍රධාන දිස්ත්‍රික්ක 5කට බෙදෙනවා කියලා. ආසියානු කලාපයේ ප්‍රමුඛතම බහුකාර්ය කේන්ද්‍රස්ථානය ලෙස ලෝක සිතීම මත සටහන් වීමට නියමිත පෝට් සිටිය අක්කර 664ක් පුරා විහිදෙන දැවැන්ත ව්‍යාපෘතියක්. මේක සැලසුම් කරලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය කටයුතු, සුඛෝපභෝගී ජීවිතය, පරිසර හිතකාමී නාගරීකරණය සහ ගෝලීය විවේක යන සංකල්ප සියල්ල ඒකාබද්ධ කරමින්. පෝට් සිටිය බෙදෙන ප්‍රධාන දිස්ත්‍රික්ක 5 තමයි. 1. මූල්‍ය දිස්ත්‍රික්කය. මූල්‍ය දිස්ත්‍රික්කය කියන්නේ කොළඹ වරාය නගරයේ ආර්ථික දර්ශනයේ හදවත බඳු ප්‍රදේශය. මේක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර මූල්‍ය සේවා කේන්ද්‍රය ලෙස ස්ථාපිත කිරීමට සැලසුම් කරලා තියෙනවා. මෙහි ප්‍රධාන වශයෙන්ම ඉහළ ශ්‍රේණියේ කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීමට නියමිතයි. ඒ අතර ජාත්‍යන්තර බැංකු, ආයෝජන අරමුදල් මූල්‍ය ආයතන සහ ගෝලීය සමාගම්වල ප්‍රාදේශීය මූලස්ථාන සඳහා නවීනතම යටිතල පහසුකම් මෙහිදී සැපයනවා. මූල්‍ය දිස්ත්‍රික්කයේ පූර්ණ වශයෙන්ම විශේෂ ආර්ථික කලාපයක් ලෙස ක්‍රියාත්මක වන නිසා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිමය හා බදු රාමුවෙන් බැහැරව ආයෝජකයන්ට ආකර්ශනීය බදු සහන සහ ව්‍යාපාරික නීති ලිහිල් කිරීමේ වාසි හිමි වෙනවා. මූල්‍ය දිස්ත්‍රික්කයේ තුල ව්‍යාපෘතියේ ප්‍රධාන සංවර්ධකයා වන චෙක්පෝට් සිටි සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 400ක් පමණ වටිනා සුඛෝපභෝගී කාර්යාල සහ වාණිජ ගොඩනැගිලි ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. සමස්තයක් ලෙස මූල්‍ය දිස්ත්‍රික්කයේ කොළඹ වරාය නගරය තුල ආසියාවේ ප්‍රධානතම ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයේ බවට පත් කිරීමට සැලසුම් කරලා තියෙනවා. 2. මධ්‍යම උද්‍යාන දිස්ත්‍රික්කය. කොළඹ වරාය නගරයේ නේවාසික දිස්ත්‍රික්ක අතරින් පරිසරයට මුල් තැන දෙන සුවිශේෂී ප්‍රදේශය මධ්‍ය උද්‍යාන දිස්ත්‍රික්කය. ආසන්න වශයෙන් අක්කර 72කින් යුත් මෙම දිස්ත්‍රික්කය සැලසුම් කරලා තියෙන්නේ කාර්යබහුල නාගරික ජීවිතය තුළ නිවැසියන්ට ස්වභාව ධර්මයේ සංසුන් බව අත්විඳීමට අවස්ථාව ලබා දීම සඳහා. මෙම දිස්ත්‍රික්කය තුළ විශේෂිත හරිත අවකාශයන්, මනරම් උද්‍යාන සහ සුන්දර ඇලමාර්ග පද්ධතියක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ වන විට මධ්‍යම උද්‍යාන දිස්ත්‍රික්කය තුළ ප්‍රමුඛ යටිතල පහසුකම් සම්පූර්ණ වෙමින් පවතින අතර නේවාසික ගොඩනැගිලි සංවර්ධනය සඳහා ආයෝජන අවස්ථා සක්‍රිය වෙමින් පවතින බව වාර්තා වෙනවා. වරාය නගරයේ වඩාත්ම ජීවත් වීමට සුදුසු සහ ආකර්ශනීය දිස්ත්‍රික්කය ලෙස හැඳින්වෙන්නේ මධ්‍යම උද්‍යාන දිස්ත්‍රික්කය. ඊළඟට දූපත් දිස්ත්‍රික්කය. දූපත් දිස්ත්‍රික්කය කියන්නේ කොළඹ වරාය නගරයේ ඇති වෙරළ සහ මුහුද අසල සුඛෝපභෝගී ලෙස ජීවත් වීමට පෙන් වූ ප්‍රදේශය. මෙහි භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 59ක් ලෙස වාර්තා වෙනවා. සුඛෝපභෝගී විලා සහ මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙයට නාගරික පහසුකම් සහිත වෙරළ තීරයක්ද අයත් වෙනවා. අද වන විට මෙහි මූලික යටිතල පහසුකම් බොහෝ දුරට අවසන් කර ඇති අතර වෙරළ තීරය සහ වෙරළ ආශ්‍රිත පොදු විවේක කලාපයන් සංවර්ධනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එමෙන්ම සුඛෝපභෝගී නේවාසික ගොඩනැගිලි සංවර්ධනය සඳහා ආයෝජන කටයුතු සක්‍රියව ක්‍රියාත්මක වන බවත් වාර්තා වෙනවා. මරීනා දිස්ත්‍රික්කය. මරීනා කියන්නේ කොළඹ වරාය නගරයේ තියෙන සාගරය සහ ජල ක්‍රීඩා ආශ්‍රිත ජීවිතය සඳහා වෙන් වූ විනෝදාස්වාද දිස්ත්‍රික්කය. මෙහි භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 25ක් පමණ වෙනවා. මෙම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආකර්ශනීය අංගය වන්නේ අතිනවීන යාත්‍රා නැවැත්වීමේ පහසුකම් සහිත මධ්‍යස්ථානය. එය දකුණු ආසියාවේ ප්‍රධානතම සුඛෝපභෝගී යාත්‍රා මධ්‍යස්ථානය බවට පත්වීමට නියමිතයි. යාත්‍රා හිමිකරුවන්ට සහ ජල ක්‍රීඩා ලෝලීන්ට අවශ්‍ය සියලුම පහසුකම් මෙහි අන්තර්ගත වෙනවා. ඊට අමතරව මෙහි සුඛෝපභෝගී නවාතැන්, එලිමහන් භෝජන පහසුකම්, කැපේ සහ උසස් තත්ත්වයේ සිල්ලර වෙළඳ සැලද ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. මෙම සුඛෝපභෝගී යාත්‍රා නැවැත්වීමේ තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම හා චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි යන ආයතන එක්ව කටයුතු කරන අතර එහි ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 120කට අධික වෙනවා. මෙහි මුල්ගල තැබීමේ උත්සවය පසුගිය ජනවාරි මාසයේදී පැවැත්වුණා. සම්පූර්ණ මරීනා සංවර්ධන ව්‍යාපෘතිය 2027 වසර වන විට අවසන් කිරීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. මෙන්න මේ විදිහට තමයි පෝට් සිටිය දිස්ත්‍රික්ක 5කට වෙන් කරලා තියෙන්නේ. මේ ප්‍රධාන දිස්ත්‍රික්ක 5 දියුණුව කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. මෙම දිස්ත්‍රික්ක 5 ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය තුළින් ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ මූල්‍ය හා සේවා සැපයුම් ශ්‍රේෂ්ඨයේ ප්‍රමුඛ ස්ථානයකට ඔසවා තැබීමට අපේක්ෂා කෙරෙනවා. ඒ කොහොම වුණත් කොළඹ වරාය නගරය චීන ආයෝජනයක් යටතේ ක්‍රියාත්මක වීම නිසා බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නය තමයි මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට සැබෑ ආර්ථික වාසි ලැබෙනවද කියන එක සහ ඒ කොහොමද කියන එක. මේ දිස්ත්‍රික්ක 5 සාර්ථකත්වයේ මත ඍජුවම රටට ආදායම් උපයන මාර්ග කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. එනම් මෙහි ස්ථාපිත වන ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුජාතික සමාගම්
සමාගම් සඳහා ඉහළ වැටුප් සහිත විශේෂඥ දැනුම අවශ්‍ය දේශීය රැකියා දහස් ගණනක් නිර්මාණය වීමට නියමිතයි. එමෙන්ම ව්‍යාපෘතියේ මූලික බදු නිදහස් කාලයෙන් පසුව මෙහි ක්‍රියාත්මක වන සියලුම සමාගම් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ශ්‍රී ලංකා රජයට සැලකිය යුතු බදු ආදායමක් ගෙවීමට බැඳී සිටිනවා. ඒ වගේම මෙම දිස්ත්‍රික්කය තුළ සිදුවන වෙළඳ කටයුතු, දේපළ වෙළඳාම් සහ සේවා සැපයීම් හරහා වක්‍ර බදු ආදායමක්ද රජයට හිමි වෙනවා. වඩාත්ම වැදගත් කාරණය වන්නේ මරීනා ජාත්‍යන්තර දූපත සහ මූල්‍ය දිස්ත්‍රික්කය හරහා පැමිණෙන ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් සහ සංචාරකයන් හරහා විදේශ විනිමය ගලා ඒම. එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා ලංකාව ආසියානු කලාපයේ ප්‍රමුඛ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වීමෙන් සමස්ත රටේම ආර්ථික විශ්වසනීයත්වය සහ ආයෝජන අවස්ථා තව දුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් ව්‍යාපෘති ආයෝජන මූලාශ්‍රය කුමක් වුවත් වරාය නගර නීතිමය හා ආයෝජන ව්‍යුහය හරහා ශ්‍රී ලංකාවට ආදායම් සහ ප්‍රතිලාභ ගලා ඒම සහතික කර තිබෙනවා. ඉතින් අනාගතයේදී අක්කර 664ක් පුරා විහිදෙන මෙම භූමිය අපේ රටේ ආර්ථික වර්ධනයේ ස්වර්ණමය භූමිය බවට පත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.